සාදරයෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවි ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැස් ඔබ වැනිම ඔබේ ලවන් ඔබේ කොපුල් මානම් පැවසුවා මහදේවියගේ බව. කොපමණ සුන්දරද කුමරු. පැමිණෙන්න. උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මමත් සහ දරුවෙකු අතර පවතින බැඳීම පිළිදෙවිය කියවන්නේ නැහැ. 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 මායා කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රහ්මණ ඇතුළන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රහ්මණ ඇතුළන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනි මේ බලන්න මේක මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවිය? මානං ඉතාසුවේ. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැද්ද නියවන්නේ. එසේ වුවත් අමිතා දේවිය මේව කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවාම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවිය තිබෙනව පැනයක්. ඥාතීත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකො පැනය. මට වැටහුනේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක් තේරුම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිට ඇය ඥාතීත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුට ඇය නැන්දනිය. මේ පැනිය මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දහ පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවිය අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. යුව රජතුමාගේ ජන්ම කේන්ද්‍රය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර අසමාන අනූපම අසහාය චක්‍රවර්ති තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි.
ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටු වේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට මායා, දැන් විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දෙඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිතීටක් නැහැ. මායා, නවත්තන්න. කුමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අපතා ඔබ බිහිකරන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා, ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා, මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මිනිස්සු රකින්නට. මායා, ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකයෙන් පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන් රැකින යන බවට ඔහුගේ අරමුණට පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා, මගේ දැස්මෙන් මම කුමාරාව රැක බලා ගන්නවා. මට ඔබව අමතක වෙන්නේ නෑ මායා, මට ඔබව කිසි අමතක වෙන්නද? මායා, කුමක්ද සිදුුනේ? මායා, නික්මීමට කාලය පැමිණිලා. අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා